කාන්තාවට හෝ පුරුෂයාට ලැබිව ඒ සමගිය ඇති කරලා ඒක දින කාල හෝරාවක් ඇතුළාන්තයේදී ආකර්ෂණය ඇති කරලා නැවත එකතු කිරීමක් සිද්ධ කළා දෙකෝ සැමියා වෙනස් වෙලා නැත්නම් බිරිඳ වෙන යම් සම්බන්ධයක පැටලිලා මුලා දින වදහිංසන කියන දේවල් උදෙසා අපි අංකයකට මෙතනින් කරන්නේ බාරහාර ගැට ගහලා පොදු පූජාවන් පවත්වලා නීචකොළ බන්ධන දෙවලක කපන්න බෑ දෙවියන් බුදුන් වැඩ ඉන්න තැනක කපන්න බෑ. අතකෝ මේ දේකොළ බන්ධ කරගෙන ගියා දැන් කාලෙක ඉඳන් වැටෙනවා. තියෙන දේවල් නැති වෙනවා. නමුත් පිරිමි ගැහැණු වයස් බේදයක් නැතුව ධන පරිහානියටත් ලක් වෙලා ජීවිත හානියෙන් තමයි මහත්වෝ කෙරවල වෙන්නේ. අපි නිවැරදිව බලන මේක සාධාරණ හේතුවක්ද කියලා. සාධාරණ හේතුවක් මත දෙයක් සිද්ධ වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම දරුණු ගණේ ගුරුකමක් කරනවා. ඔයගොල්ලන්ගේ ගැටුක් කියන දේවල් ලබලා දෙන්න අපි මෙතනින් ආකාරමට කතා කරනවා. කියන්නේ ගුරුකමන උදවියට අපි කරන්නේ අංකයකට බලනවා විය යුතු දේ. භද්‍රකාලි මෑණියන්ට බාරහාර ගැට ගහලා පුදු පූජාවන් පවත්වලා ගොඩක් යම් යම් ස්ථාන කරා මුදල් යොමු කරලා ඒ මිනිස්සු ඒවා අවහිර කරලා කියලා ගොඩාක් දුරට ඇඳු කඳුලෙන් කතා කරනවා. ඒ කියන්නේ ඒක න කියන්න කලින් ඔබතුමාට කියන්න පුළුවන්. ඒක වගකීමකින් අපි කියන්නේ. ඒක තමා සත්‍යදී නීච කුල බන්ධන කියන දේ බොහොම දරුණු ගණේ ගුරුකම. ඒසියෙන් කපන්න බෑ කපන්න අමාරුයි. නීච කුල බන්ධන ඉතින් අයිබෝන් කියලා පිළිගන්න සිවනාඩිය අපේ YouTube channel එකට. ඉතින් ගොඩක් ස්තුතියි ඔයගොල්ලන්ගේ වටිනා subscribersලා 50000ක් එකතු වුණා. ඉතින් ඒ වගේම අද අපි ඇවිල්ලා තියෙන නැවත වතාවක් අඩුගම්පල ප්‍රදේශයේ පොඩි ගුරුන්නාසේ හම්බෙන්න. ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් මේ වැඩසටහන ටිකක් විශේෂයි. මොකද මේක ඇත්තටම කිව්වොත් දැන් ලංකාවෙන් පිට රැකියාව වලට ගිය හරි අධ්‍යාපනයට ගිය හරි ගිහිල්ලා අසරණ වෙච්ච කට්ටියට තියෙන ගැටලු වලට විසඳුම් කීපයක් මෙතුමාගෙන් අහන්න තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු කරන්නේ? මේ දවස්වල වැඩ කටයුතු මහත්වෝ ගොඩාක් දුරට මෙතන සිද්ධ වෙන්නේ වශී ගුරුකම් මූලික කරගෙන ඊට අමතරව ව්‍යාපාර දියුණුව ඒ වගේ දේවල් වලට බන්ධන මූලික කරගෙන දුක් විඳින අපේ පිටරටින් උදවිය ගොඩක් දුරට ඒ දරුවන්ගේ වැඩ කටයුතු මෙතන සෑහෙන්න මූලිකව සිද්ධ වෙනවා. හරි. ඉතින් අපේ විශේෂයෙන් මැද පෙරදිග රටවල් වලට ගිය කාන්තාවන් සහ පිරිමි විශේෂයෙන්ම කාන්තාවන්. ඉතින් අපිට කතා කරනවා මට එන ප්‍රශ්න ටික මම ඔබතුමාගෙන් අහන්න. වශී ගුරුකම් සම්බන්ධයෙන් එහෙම තමන්ගේ එක වයස් මට්ටම් වල අයත් එක්ක සම්බන්ධකම් වලට අපිට කතා කරනවා. ඒ දේවල් දැන් තිබ්බ දැන් ඒ කට්ටිය මග අරිනවා එහෙමයි කියලා. තව කතා කරනවා මුදල් සම්බන්ධ. සමහර කට්ටියට ලංකාවේ ඉන්න කට්ටියට රැවටිලා සල්ලි දාලා තියෙනවා. දැන් ඒ කට්ටිය කතා කරන්නේ ඒ වගේ ප්‍රශ්න. එතකොට තමන් වැඩ කරන තැන්වල ආයතන ප්‍රධානීන් පද හිංසා පමුණවනවා, කන්න දෙන්නේ මේ දේවල්. එතකොට තමන්ගේ නිදහස මානසික නිදහස නැහැ. හිත කලබලයි. ඉතින් මේ දේවල් වලට කොහොමද ඔබතුමාගේ විස්තරයක්? මොකද පිට රට ලංකාවෙන් පිට කට්ටිය කොහොමද මේ දේවල් වලට සාර්ථක විසඳුම් ලබා ගන්න? මට ගොඩ දුරට කතා කරන පිට රට ඔය කියන ගැටලු වලට මූලික වෙච්ච අපේ දරුවෝ කියන්නේ තමන් ගොඩක් දහසක් බලාපොරොත්තු තියාගෙන තමා ගෙහින් දියුණුවක් කරගන්න යන්නේ. අනිවාර්යයෙන්. ඒ ගියාට පස්සේ ඒ තැන්වල උදවිය පද හිංසා පමුණනවා. එතකොට මානසික පීඩාවට ලක් වෙලා ගොඩක් යම් යම් ස්ථාන කරා මුදල් යොමු කරලා ඒ මිනිස්සු ඒවා අවහිර කරලා කියලා ගොඩාක් දුරට ඇඳු කඳුලෙන් කතා කරනවා. ඒ කතා කරන උදවියට ගොඩාක් දුරට මම මෙතනින් අපෙන් කෙරෙන්නේ නිවැරදිව මේ පුද්ගලයාට මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියන දේ බලනවා. ඒ බලලා අදාළ දේවල් වලට සම්බන්ධකම් තිබිලා ඒ සම්බන්ධකම් විදිලා ගොඩක් දරුවෝ මට කතා කරනවා. ඒ කතා කරන උදවියට අපි කරන්නේ අංකයකට බලනවා විය යුතු දේ බලලා භද්‍රකාලි මෑණියන්ට බාරහාර ගැට ගහලා පුදු පූජාවන් පවත්වලා ඒකට අදාළ ප්‍රතිකර්ම සාර්ථක ප්‍රතිඵල ඉක්මනින් අපි උදා කරලා දෙනවා. හරි. සාමාන්‍ය එතකොට දැන් කියනවා දැන් අපිට කතා කරලා කියනවා අපේ ගෙදර මහත්තයා ඉන්න දෙන්නේ නැහැ, හරි කරදර කරනවා. ඒ කියන්නේ ලිංගික හිංසන නෙමෙයි, ගහනවා, හරියට වද දෙනවා, හරියට කන්න දෙන්නේ නැහැ, හරියට වෙලාවට සල්ලි මුදල් තමන්ගේ මුදල් දෙන්නේ නැහැ. අන්න ඒ වගේ දේවල් වලට කොහොමද කරන්නේ? ඒ කියන්නේ ඒ කෙනාගේ හිත දිනාගෙන මන්ට යම් සහනයක් ලබා ගන්න, තමන්ගේ ජොබ් එක නිදහසේ කරගෙන යන්න. ඒ හිත හදාගන්න. ඒ වගේ උදවියට අපි කරන්නේ පළමුව තියෙන ගැටලුව අපි නිවැරදිව විමසලා බලනවා. ඒ පුද්ගලයාගේ බලලා ඉවර වෙලා ඉන් අනතුරුව කරන්නේ රාජකාරී කරන තැන ඒ විදිහට බාධාවක් බලපෑමක් තියෙනවා නම් ඒ දරුවට ඒ භූමියේ ඉන්න අයත් එක්ක හොඳින් වැඩ කටයුතු කරගෙන යන්නේ තියෙන බාධාවන්, ඒ කෙනාගේ නමට තියෙන බාධාවල්, ඒ කෙනාගේ වැඩ කටයුතු වලට තියෙන බාධාවල්
ගොඩක් යොමු වෙලා තියෙන වදහිංසන කියන දේවල් උදෙසා අපි අංකයකට මෙතනින් කරන්නේ බාරහාර ගැට ගහලා පොදු පූජාවන් පවත්වලා ඒ පුද්ගලයොත් එක්ක හොඳින් වැඩ කටයුතු කරගෙන යන්න ඉසි කලට වෙලාවට ඒගොල්ලන්ගේ වැටුප් කියන දේවල් ලබලා දෙන්න අපි මෙතනින් ආකර්ෂණයක් කරනවා. කියන්නේ ගුරුකමක් කරන්න පැහැදිලිව මහත්තයෝ ගුරුකමක් සිද්ධ කරනවා මෙතනින්. මේ ඒ කරලා ඉවර වෙලා ඉන් අනතුරුව ඒගොල්ලන්ට හොඳින් වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් වාතාවරණය සකස් කරලා දෙනවා. එතකොට සමහර කට්ටිය කතා කරනවා අපි හිතමුකෝ ගෙදර කාන්තාව රටකට යනවා. එතකොට ස්වාමි පුරුෂයා ඉන්නේ ලංකාවේ. නමුත් ඒ කට්ටිය කතා කරලා කියනවා ස්වාමි පුරුෂයා දැන් ගොඩක් කාලෙක ඉඳන් කතා කරන්නේ නැහැ. මේ යාළුවෝ කියන යාට වෙන සම්බන්ධයක් ඇති වෙලා තියෙනවා. මේ වගේ දේවල් වලට කොහොමද විසඳුමක් ලබා ගන්නෙ? ඒ වගේ දේවල් වලට මහත්තයා අපි පළමු ඒක ගොඩ දුරට මට යොමු වෙන ප්‍රශ්නයක්. කියන්නේ ලංකාවේ ඉඳලා යන්නේ දිගුණුවක් උදා කරගෙන එන්න. ඊට පස්සේ එක්කෝ සැමියා වෙනස් වෙලා නැත්නම් බිරිඳ වෙන යම් සම්බන්ධයක පැටලිලා කියලා ගොඩක් උදවියමට කතා කරනවා, පිරිමි පාර්ශවය කතා කරනවා, ගෑනු උදවිය කතා කරනවා. ඒ වගේ උදවියට අපි කරන්නේ මහත්තයෝ දරුණු ගණයේ අංශ ගුරුකම්. ඒ කියන්නේ අපි නිවැරදිව බලන මේක සාධාරණ හේතුවක්ද කියලා. සාධාරණ හේතුවක් මත දෙයක් සිද්ධ වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම දරුණු ගණයේ ගුරුකමක් කරනවා. කියන්නේ ටික වෙලා තියෙන සම්බන්ධකම් ඉහිරිලා ගිහිල්ලා නැවතත් අර කාන්තාවට හෝ පුරුෂයාට ලැබිව ඒ සමගිය ඇති කරලා ආකර්ෂණය ඇති කරලා නැවත එකතු කිරීමක් සිද්ධ කරලා දෙනවා. හරි. ඉතින් මේ අපි දැන් මේ කතා කරගෙන ආවේ වශී ගුරුකම් ගැන. ඉතින් මට දුරකථනයෙන් මම තුන්ගෙනවා. ඉතින් අපි සාමාන්‍ය වශී ගුරුකම් කියලා හිතද්දී පිරිමි ගැහැණු හිතන්නේ. නමුත් පිරිමි ගැහැණු වයස් බේදයක් නැතුව මේ දේවල් ගැන චුට්ටක් කිව්වොත් ඒක සාමාන්‍ය හැඟීමක් එක්ක එන දෙයක්. පිරිමි කෙනෙක්ට උනත් ගෑනු කෙනෙක්ට උනත් ආදර සම්බන්ධතාවයක් තමන්ගේ ලිංගික ඒ දේවල් එක දෙන්නගේ කැමැත්ත දෙන්නගේ අතර තියෙන හැඟීම් ගැනීම් අනුව හිතවත්කම් අනුව සාමාන්‍යයෙන් ඔය දේවල් ගොඩක් දුරට කාලයක් තිස්සේ ආශ්‍රය කරලා ඉන් අනතුරුව එක බැඳීමක් විදිහට පෙරලෙන අවස්ථා තියෙනවා. තවත් උදවිය මට කතා කරන ඒගොල්ලන්ගේ ප්‍රශ්න ගැන බැලුවහම ගොඩක් දුරට දෙන්න කිට්ටුවෙන් ඉඳලා තියෙනවා. හිතවත් ආකාරයට. ඒ වගේ හිත විඳීම් වෙලා තියෙනවා නම් සම්බන්ධකමක් තිබිලා නැති වෙලා තියෙනවා. ඒක දින කාල හෝරාවක් ඇතුළාන්තයේදී පරීක්ෂා කරලා නිවැරදි සාධාරණ හේතුවක් තියෙනවා නම් ඒ දෙයට ගුරුකම් අපි කරනවා. ඒ සියලු ගුරුකම් කෙරෙන්නේ මහත්තයෝ නීච කුල බන්ධන පැත්තෙන්. නීච කුල ශාස්ත්‍රයේ පැත්තෙන්. පහතරට ගුරුකම් සම්ප්‍රදාය මූලික කරගෙන නෙමේ නීච කුල සම්ප්‍රදාය පැත්තෙන් නීච කුල බන්ධන අනුව ආයි හිත් මිදීමක් ඇති නොවෙන්න කොච්චර කාලයක් යොමු වෙලා තිබුණත් කොච්චර දින ගාණක් යොමු වෙලා තිබුණත් ඒක සාධාරණයක් තුල තව වෙනම සම්බන්ධයක් පටන්ගෙන තිබුණත් ඒ විවත් කරලා නැවත එකතු කරලා දෙන්න පුළුවන් එක වගකීමකින් කියන්නේ. අපි මට දැන් අපිට මේ නාලිකාවට එන ගොඩක් මේ වචනත්ම නීච කුල බන්ධන. ඔව්. ලංකාවේ තුලෝක කරන්න පුළුවන්. අප නීච කුල බන්ධනයක් විසඳ ගන්න හොඳ අදුරෙක් කෙනෙක් ගාවට ගිහිල්ලා පුළුවන්. පිට රට කෙනෙක්ට නීච කුල බන්ධනයෙන් මොකක් හරි ගැටලුවක් වුණොත් ඒ කෙනාට ලංකාවට එන්නත් බෑ. ඔව්. කොහොමද පිට රටින් නම් ඒ ප්‍රශ්න විසඳගන්නේ? මෙහෙමයි මහත්තයෝ දැන් ලංකාව තුල නම් ඒ අදාළ කෙනෙකුට යම්කිසි නීච කුල බන්ධන කියන දේ බොහොම දරුණු ගණයේ ගුරුකමක්. ඒසියෙන් කපන්න බෑ, කපන්න අමාරුයි. නීච කුල බන්ධනයක් කියන දේ විශේෂයෙන්ම මහත්තයෝ කිසිම කෙනෙකුට මම අභියෝග කරනවා. දෙවොලක කපන්න බෑ. නීච කුල බන්ධන දෙවොලක කපන්න බෑ. දෙවියන් බුදුන් වැඩ ඉන්න තැනක කපන්න බෑ. නීච කුල බන්ධන. අනිවාර්යෙන් මහත්තයෝ නීච කුල බන්ධනයක් කැපිය යුත්තේ දෙවොලකින් පිට. එහෙම නැත්නම් සොහනක එහෙම නැත්නම් නානතොටක පිය කඩਿੱත්තක් ගාව තුම්මන්සලක තමා කපන්න. නීච කුල බන්ධනයක් කපන්න මහත්තයෝ ගෙරි ඔලුව කියන දෙයක් තියෙනවා. ඔව්. මිනි ඔලුවෙන් කපන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා ශාස්ත්‍රානුකූලව. නීච කුල බන්ධනයක් කැපෙනවා නම් ඒක ඇදුරත් අදාළ ආතුරයත් බොහොම ප්‍රවේශම් සහගතව කළ යුතු දෙයක්. අද කාලේ නීච කුල බන්ධන කපනවා කියලා ගොඩක් උදවිය කිව්වට ඒක නියමාකාරව ශාස්ත්‍රානුකූලව ඕක ආවට ගියාට කරන්න පුළුවන් ගුරුකමක් නෙවෙයි. ගොඩාක් දුරට මට කතා කරන උදවියට ඔය කියන ගැටලුව බලපාලා තියෙනවා. එහෙ උදවියට අපි වැඩ රාජකාරී කරලා දෙනවා. ඒගොල්ලන් පිටරට ඉන්න උදවිය අපි දුරකථනය හරහා සම්බන්ධ කරගෙන ඒ පුද්ගලයන්ව ඒ රාජකාරියට යොමු කරගෙන අපි කරන අවස්ථා තියෙනවා. එහෙම අපි ගොඩාක් දුරට සාර්ථකව වැඩ කටයුතු මේ ස්ථානයෙන් සිද්ධ කරලා දෙනවා.
මොකද නීචකුල බන්ධනයක් කියන්නේ සාමාන්‍යයෙන් විශේෂයෙන් කාන්තාවකට ඔව් පිරිමි කෙනෙක්ටුනත් එන්න පුළුවන් පුළුවන්. හිතන්නේ ඔව් විශේෂෙන්ම කාන්තාවකට කාන්තාව වෛශ්‍යාවක් ඔව් කියන තැනට පත් කරනවා. පත් කරනවා ඔව්. සම නීචකුල බන්ධන ව්‍යාපාර ස්ථානවලට ගෙවල්වලටත් ව්‍යාපාරික කටයුතු කරන ස්ථානවලට සමහරුද වීමට කතා කරලා කියනවා මෙහෙමයි ගුරුන්නාසේ ගොඩාක් දුරට සාර්ථකව මේ දේ සිද්ධ කරගෙන ගියා දැන් කාලෙක ඉඳන් වැටෙනවා. තියෙන දේවල් නැති වෙනවා. ඒ එහෙම දේවල්. ගොඩාක් උදවිය කෙනා කොච්චර ගොඩාක් යාතු කර්ම කරා මෙහෙම කරා එහෙම කරා කියලා. නමුත් හරියාකාරව අපි අඳුන මාර්ගයෙන් හොයලා බැලුවහම කරලා තියෙන නීචකොළ බන්ධන. නීචකොළ ගුරුකම්. නීචකොළ പ്രേත බාර. මහසොහොන් බාර ඔය කියන ගොඩාක් දුරට නොපෙනෙන විදිහට අඳුරු කරලා අඳුරු බන්ධන දාලා කරනවා කියලා කියනවා. ඒ විදිහට ගොඩාක් දුරට වැඩ කටයුතු සිද්ධ කරලා තියෙන අන්තිමට ඔක තිබීමෙන් වෙන්නේ ධන පරිහානියටත් ලක් වෙලා ජීවිත හානියෙන් තමයි මහත්වෝ කෙරවල වෙන්නේ. නීචකුල බන්ධනය කියන ඒ වගේ එහෙම දරුණු ඒ වගේ දරුණු දෙයක්. ඉතින් මේ දෙයක් සාර්ථකව කරගන්න පිටරට ඉන්න කෙනෙක් තුනත් අවස්ථාවක් තියෙනවා. ඔවුකද පිටට ඉදන් නීචකුල බන්ධනයක් අපන් ලංකාවට එනවා කියන්නේ එක ඇත්තරම ගොත් යම් කෙනෙක්ට ගොඩක් අමාරු දෙයක් වෙන්න පුළුවන්. අනිත් එක මහත්වෝ නීචකොළ ගුරුකමෙන් තරුණියක් හෝ වේවා කාන්තාවක් හෝ වේවා පවුලක් හෝ වේවා ව්‍යාපාරික ස්ථානයක් හෝ වේවා තරුණියක් ගත්තාම වෛශ්‍යාවක් විදිහට පත් කරන්න පුළුවන්. පිරිමි කෙනෙක්ටත් ඔය දේ සිද්ධ කරන්න පුළුවන්. ඒ කෙනාගේ පිරිමිකම කියන දේ නැති කරලා දාන්න පුළුවන් නීචකරු ගුරුකමෙන්. එහෙව් ගුරුකම් වලට පත් වෙලා අසරණ වෙලා දරුවෝ සමාජයට මුහුණ දෙන්න බැරුව මට කතා කරනවා. කතා කරාට පස්සේ අපි කරන්නේ පරීක්ෂා කරලා අදාළ විදිහට අදාළ දිනයක් හෝරාවක් ඒ වගේ දේවල් තියෙනවා එහෙම කපන්න ඒක කරලා පුද පූජාවන් පවත්වලා අපි එක සාර්ථකව ඉවත් කරලා දෙනවා. හරි ඉතින් අවසාන වශයෙන් අහන්න තියෙන්නේ ප්‍රශ්නය තමයි පිටරට ඉන්න උදවියට අමනුෂ්‍ය දෝෂ. ඉතින් මේ දේවල් ලංකාවෙන් ගිය කට්ටියට එහෙම අමනුෂ්‍ය දෝෂ වලින් මොන හරි දැන් අපි කලින් වැඩසටහනක් කතා කරාගේ ප්‍රේත දෝෂ අමනුෂ්‍ය දෝෂ තමන් හම්බ කරාට ඉතුරු වෙන්නේ මෙන්න මේ දේවල් වලට කොහොමද විසඳුමක් ලබා ගන්න? විශේෂයෙන් පිටරට ඉන්න කට්ටියට. පිටරට ඉන්න උදවියට එහෙම අමනුෂ්‍ය දෝෂ කියන දේ බලපානම නම් සමහරට ඒ පුද්ගලයෝ ශ්‍රී ලංකාවේ ඉද්දී ඒ දේ කරලා ඒ දෝෂයත් සමගම ගිහින් වෙන්න පුළුවන්. එහෙම ගිහිල්ලා ටික දවසකින් ටික කාලෙකින් තමයි ඔක පටන් අරගන්නේ. එහෙම උදවියට අපි කරන්නේ මෙතනින් ඒ සාමාන්‍යයෙන් ඒ කෙනාට ඒ අමනුෂ්‍ය දෝෂය කියන දේ ඒ කරන රාජකාරි වලට බලපාන්න නැති වෙන්න අපි කරන්නේ සාර්ථකව ඒ කෙනා වෙනුවෙන් පුද පූජා පවත්වනවා. බාරහාර ගැට ගහලා අපි ඒ කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයේ අනුව ඒක තියෙන අමනුෂ්‍ය බලපෑමෙන් ඒ දරුවට හෝ පිරිමි පාර්ශවයට ගැටලුවක් නොවෙන්න අපි අදාළ ගුරුකම් සිද්ධ කරලා දෙනවා. හරි. ඉතින් ඔබ විදේශගතව ඉන්න කෙනෙක් නම් ඔබට මෙතුමාට ඒ අවශ්‍ය වෙලාවල් වල කතා කරලා දුරකථනයක යටින් දානවා. එතුමාව සම්බන්ධ කරගෙන ඔබගේ ගැටලුවට සාධාරණීකරණය විසඳුමක් තියෙනවා නම් ඒක මෙතෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබතුමාව සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කිව්වොත්. විදේශගත දරුවන්ට මාව මෙතන සම්බන්ධ කරගන්න පුළුවන් ඒ දුරකථන අංක හරහා. සමහර වෙලාවල් වල වෙනස් වීම් තියෙනවා. පිටරට ඉන්න උදවියට අපව සම්බන්ධ කරගන්නවා නම් රෑ 9න් පස්සේ සම්බන්ධ කරගන්න පුළුවන්. මම කියනවා බැරි වෙලාවකත් ඒ වෙලාවල් වෙනස් වෙන හින්දා මෙතුමාව සම්බන්ධ කරගන්න බැරි වුණොත් WhatsApp ආකාරයෙන් voice message එකක් හරි message එකක් හරි දාලා තිබ්බොත් ඔයාලට මෙතුමාව සම්බන්ධ කරගන්න පුළුවන්. යම්කිසි කෙනෙකුට යම්කිසි දෙයක් දැනගන්න අවශ්‍ය නම් ඒ කෙනාගේ අදාළ සම්පූර්ණ විස්තරය සම්පූර්ණ වෙලා තියෙන සිද්ධිය අපිට මෙතනින් පැහැදිලිව කියන්න පුළුවන්. එහෙම හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඒක නා කියන්න කලින් ඔබතුමාට කියන්න පුළුවන්. ඒක වගකීමකින් අපි කියන්නේ. ඒක තමයි සත්‍ය දේ. ඔව් ඉතින් එහෙම එතකොට හැමෝටම විශ්වාසයක් ඇති වෙනවා ඔබතුමා ගැන. හරි. ඉතින් එහෙනම් අද වැඩසටහන මෙතනින් නිමා කරනවා. ඔයගොල්ලන්ගේ මොනවාරි ප්‍රශ්න ගැටලු අදහස් සුදහස් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි නැවත වතාවක් ඔබතුමා හම්බෙන්න මුණ ගැහෙන්න එනවා. ඉතින් බොහොම ස්තුතියි.